Hello, my dear students. Today I'm going to explain how we use used to. ළමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ used to වල භාවිත පිළිබඳ. මේක spoken English වලදී ගොඩාක්ම use වෙනවා. ඒ නිසා මේක ඉගෙන ගැනීම හරිම වැදගත්. Okay? අපිට used to කියන phrase එක use කරන්න පුළුවන් එක අවස්ථාවක් තමයි past habits ගැන කතා කරන්න. ඒ කියන්නේ ළමයි අතීතයේ ඔයා මොන හරි දෙයක් කරන්න පුරුදු වෙලා හිටියා කියන තේරුම ගන්න අපිට මේක use කරන්න පුළුවන්. Right? අපි example sentences වලින් මේක තවදුරටත් පැහැදිලි කරගමු. හරිද? I used to wake up at 4:30. ඒ කියන්නේ මම උදේ 4:00ට නැගිටින්න පුරුදු වෙලා හිටියා. ඉස්සර පුරුද්දක් නේද? We used to go to the beach every weekend. සෑම සතියන්තේම අපේ පුරුද්දක් තිබුණා beach එකට යන එක. I used to drink a lot of coffee. ඒ කියන්නේ මම ගොඩක් කෝපි බොන්න පුරුදු වෙලා හිටියා. I used to watch cartoons. මම ගොඩක් cartoons බලන්න පුරුදු වෙලා හිටියා. My mother used to sleep late at night. අම්මා ගොඩක් රෑ වෙලා තමයි නිදාගන්න පුරුදු වෙලා හිටියේ. දැන් එහෙම නැතුව ඇති. නේද? We used to play cricket in the evening. අපි හවසට ක්‍රිකට් සෙල්ලම් කරන්න පුරුදු වෙලා හිටියා. කෙනෙක් දැන් වැඩුණු කෙනෙක් එයාගේ අතීතය ගැන කියනවා. එයාගේ ළමා කාලය ගැන කියනවා වෙන්න පුළුවන්. නේද? My grandma used to tell us stories. අපේ ආච්චි අපිට කතන්දර කියලා දෙන්න පුරුදු වෙලා හිටියා. ඒකත් එහෙමයි එයා අතීතය ගැන සිහිපත් කරමින් එයාගේ ආච්චි නේද? ඒගොල්ලන්ට කතා කියලා දුන්නා කියන අදහස තමයි ඒකේ තියෙන්නේ. I used to sit in the front row in the class. මම පන්තියේ ඉස්සරහ පේලියේ තමයි වාඩි වෙන්න පුරුදු වෙලා හිටියේ. I used to love classical music. මම ශාස්ත්‍රීය සංගීතයට කැමැත්තෙන් හිටියා කියන එක. ළමයි ඔයාලට මේ sentences බැලුවාම ඔයගලන්ට පේනවා used to වලට පස්සේ verb root එකක් එහෙම නැත්නම් verb එකේ stem එක use කරලා තියෙනවා නේද? wake up, go, drink, watch, sleep, play අනේ වගේ verb එකේ stem එක use කරලා තියෙනවා. right? ළමයි ඊළඟට අපි බලමු used to use කරන අනිත් අවස්ථාව. right? මොන හරි straight එකක් ගැන කතා කරන්න. අතීත තත්ත්වයක් ගැන right කතා කරන්න අපිට මේක use කරන්න පුළුවන් මෙන්න මේ විදියට. I used to be very shy. ඒ කියන්නේ ඒක habit එකක් නෙමෙයි නේද? ඒක එයාගේ කලින් පැවති තත්ත්වය. ඒ කියන්නේ එයා ඉස්සර හරි ලැජ්ජයි කියන එක. right? She used to be my best friend. ඉස්සර එයා මගේ හොඳම යාළුවා. This area used to be very quiet. මේ ප්‍රදේශය ඉස්සර හරිම quiet. ඉස්සර හරිම සංසුන් සාමකාමී කියන අදහස. දැන් ළමයි ඔයාලට මෙතන පේනවා මෙතන used to වලට පස්සේ be කියන verb එක තමයි ඇවිල්ලා තියෙන්නේ. නේද? right. අපිට used to වලට පස්සේ have කියන verb එක දාලා මේ විදිහේ sentences හදන්නත් පුළුවන්. I used to have long hair. ඒ කියන්නේ ඉස්සර මට දිග කොණ්ඩයක් තිබුණා. We used to have a big garden. අපිට ඉස්සර ලොකු ගාඩන් එකක් තිබුණා. right? හරි ළමයි මං හිතනවා ඔයගලන්ට used to වල භාවිතය තේරෙන්නේ නැති කියලා.